අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ විද්‍යාගාරයකින් පටන් අරන් අන්තිමේදී ලෝක ව්‍යසනයක් බවට පත්වන දෙයක් ගැන. ඒ තමයි අයිස්. ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් කියලාත් කියනවා. ඔව්. ඒ නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ගැන අපි අපේ මූලාශ්‍ර පාවිච්චි කරලා බලමු මේකේ අතීත කතාව කොහොමද ලෝකේ පැතිරුනේ සහ විශේෂයෙන්ම ලංකාව වගේ රටකට මේකෙන් වෙච්ච බලපෑම මොකක්ද කියලා. ඇත්තටම මේක ලෝකේ පුරාම මහජන සෞඛ්‍යයට වගේම සමාජයටත් විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ සංකීර්ණ කතාවේ වැදගත්ම දේවල් ටික පැහැදිලි කරගන්න. ඔව් මුලින්ම විද්‍යාත්මක කුතුහලයෙන් පටන් ගත්ත දෙයක් කොහොමද මේ වගේ නීති විරෝධී බලවත් දෙයක් උනේ කියන එක තීරුම් ගැනීම හරිම වැදගත්. එහෙනම් අපි මුලට යමු නේද? කතාව පටන් ගන්නේ 1887 ජර්මනියෙන්. ඇම්ෆෙටමින් හොයාගැනීමත් එක්ක. හරියටම. හැබැයි අපි අද කතා කරන මේ මෙතැම්ෆෙටමින් ඒ කියන්නේ ඇම්ෆෙටමින් වලටත් වඩා ටිකක් වෙනස් ප්‍රබල එකක්. ඔව්. ඒක වෙනස් රසායනිකයක්. ඒක නිපදවන්නේ 1919 දී ජපන් විද්‍යාඥයෙක්. පස්සේ කාලෙකද මේ අර දුම්බොන්න පුළුවන් ස්පටික වගේ ආකාරයේ එන්නේ. ක්‍රිස්ටල් මෙත් කියන්නේ ඒකට. එතනේද ඇත්තටම කතාවේ අනික් පැත්ත පෙරලෙන්නේ. ඔව්. මොකද මේ මුල් සොයා ගැනීම වල තිබුණු ගුණාංග ඒකරණි උත්තේජනය දෙන එක වගේ දේවල් පස්සේ කාලෙක අනිසි විදිහට පාවිච්චි කරන්න පාර කැපුවා. ඒක තමයි ගැටලුව වල පටන් ගන්නවා. එතනින් තමයි පටන් ගන්නෙ. ඊළඟට එනවා දෙවන ලෝකීය යුද්ධ කාලේ. මේක හරිම පුදුම කතාවක්. ජර්මානු හමුදාව පර්විටින් කියලා මැත්පෙති දෙන සෙබළුන්ට. තෙහෙට්ටුව නැක කරන්න. ඔව්. මූලාශ්‍රවල කියනවා මිත්‍ර පාර්ශවෙනුත් යම් විදිහකට මේවා පාවිච්චි වෙලා තියෙනවා කියලා. ඔව්. ඒ කාලේකේම වෙලා තියෙනවා. හැබැයි යුද්ධෙන් පස්සේ තමයි තත්ත්වය දරුණතට හැරෙන්නේ. ඉතුරු වෙච්ච පෙතිතොග කළු කඩේට යනවා. විශේෂයෙන් ජපානයේ. ඉතින් තමයි ලෝකේ පළවෙනි මෙතැම්ෆෙටමින් වසංගතේ පටන් ගන්නෙ. ඒ කාලෙම මානසික ප්‍රශ්න වාර්තා වෙනව නේද? මායාවන් පේනවා වගේ දේවල්. ඔව්. මානසික ව්‍යාකූලතා, මායාවන්, දරුණු ප්‍රතිවිපාක. මෙතන තියෙන වැදගත්ම දේ තමයි රාජ්‍ය අනුග්‍රහයෙන් දුන්නත් පාලනයක් නැති වුණාම කොහොමද මද්ද්‍රව්‍යයක් සමාජ ව්‍යාසනයක් වෙන්න කියන එක? හරි. ඊට පස්සේ අපි එනවා 1980 ගණන් වලට. ඔව් එතකොට තමයි අර අයිස් කියන නම එන්නේ. හවායි අග්නිදිග ආසියාව වගේ තැන්වල අර ස්පටික වගේ ගොඩක් ප්‍රබල මෙත් වර්ගයක් මතුවෙනවා. පෙනුම නිසා තමයි අයිස් කියන්නේ. එතකොට වෙනස මොකක්ද? ඉස්සර වගේ ගිලිනවට වඩා දුම්පානය කරන එකද? හරියටම දුම්පානය කරනකොට ඒකෙන් හරිම වේගවත් ප්‍රබල උත්තේජනයක් එනවා. ඒක දිග වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ ඉක්මනටම ඔලුවට යනවා. ඊටාම ඉක්මනට. ඒ නිසාම ඇබ්බැහිවීමේ වේගයයි ඒකේ තීව්‍රතාවයයි අතිශයින්ම වැඩි. හරිම භයානකයි. ඔව්. මේ අලුත් ඉල්ලුම නිසා තමයි අර ආසියානු අපරාධ කල්ලි ඊට පස්සේ මෙක්සිකානු ජාවාරම් කල්ලි මේක මහා පරිමාණයෙන් හදන්නයි ලෝකෙ පුරා බෙදන්නයි පටන් ගන්නෙ. එතනින් තමයි මේක ගෝලීය ජාවාරමක් වෙන්නේ. දෙදෙස් ගණන් වල ඉඳලා මේක දකුණු ආසියාවටත් එනවා. ඔව් ශ්‍රී ලංකාවේ ඇතුළව අපි දැන් දකින්නව නේද මෑතකින්නම් අයිස් අත්අඩංගුවට ගැනීම කොච්චර වැඩි වෙලාද කියලා. සීග්‍රයෙන් වැඩිවීමක් පේනවා. මූලාශ්‍රවල කියවෙන විදිහට විරක්කියාව ආර්ථික ප්‍රශ්න වගේ දේවලුත් මේකට බලපානව නේද? අනිවාර්යයෙන් මේ වගේ සමාජ ප්‍රශ්න තියෙනකොට විශේෂයෙන්ම තරුණ අය මේ වගේ දේවල් වලට ගොදුරු වීමේ අවදානම වැඩි. ජාවාරම් කරන විදිහත් වෙනස් වෙලාද? වාහන අමතර කොටස් වල හංගලා එහෙම. ඔව් ඉන්දියාව, පාකිස්තානයේ, මැලේසියාව වගේ රටවල් හරහා වාහන අමතර කොටස් වල ගුවන් භාණ්ඩවල සංගවල යවනවා කියලා තොරතුරු තියෙනවා. මේක නීතිය ක්‍රියාත්මක කරන අයට ලොකු අභියෝගයක් වෙන්න ඇති. යැත්තෙන්ම විශාල වැටලීම් කළත් මේ ජාවාරම් ජාල හරිම සංකීර්ණයි. ඒ නිසා ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳනක ලේසි නෑ. මේකේ භයානකකම ගැන අපි ටිකක් කතා කරමුද? ප්‍රධාන දේවල් මොනවද? එකක් තමයි අර කිව්වා වගේ අධික ප්‍රබලතාවය. බොහොම ටිකකින් ලොකු බලපෑමක් එනවා. දුම්බන නිසා ඉක්මනට මොලේට යන එක? ඔව් ඒ නිසාම ඇබ්බැහිවීම හරිම වේගවත් සහ දරුණුයි. ඊට අමතරව මානසික බලපෑම්. ඊටාම දරුණු මානසික බලපෑම්. ව්‍යාකූල වෙනවා, මායාවන් පේනවා, බින්නෝන්මාදය වගේ තත්ත්වයන්ට පවා යන්න පුළුවන්. ශාරීරික හානි තියෙව නේද? දැත් දිරනවා, හැමේ ප්‍රශ්න එනවා වගේ. ඔව් දැත් දිරා යාම මෙත් මවුත් කියලාත් කියනවා. හැමේ දරුණු තුවාල ඇති වෙනවා. ඒ වගේම අපරාධ ප්‍රචණ්ඩත්වය වගේ දේවලුත් මේක එක්කම වැඩි වෙනවා. පුද්ගලයාට විතරක් නෙවෙයි සමාජයටම ලොකු හානියක්. අනිවාර්යයෙන්ම. මේකේ තියෙන රසායනික ස්වභාවයයි
අර ශරීරගත වෙන වේගය නිසා තමයි අනිත් මද්ද්‍රව්‍යක බලනකොට මේක මෙච්චර විනාශකාරී. එතකොට දැන් තත්ත්වය මොකද්ද? නිෂ්පාදනීය බෙදා හැරීම කොහොමද වෙන්නේ? මූලාශ්‍ර කියන්නේ මෙක්සිකෝව, මියන්මාරය, ලාओසිය වගේ රටවල රහසිගතව හැබැයි විශාල පරිමාණයෙන් නිෂ්පාදනය වෙනවා. අවශ්‍ය කෙමිකල්ස් එන්නේ වෙන රටවලින්ද? ඔව් ඒවට කියන්නේ පූර්වගාමී රසායනික ද්‍රව්‍ය කියලා. ඒවා චීනය, ඉන්දියාව වගේ රටවලින් ජාවාරම් කරනවා. බෙදා හරින ක්‍රමත් අලුත් වෙලා ඇති. ඔව් කුරියර් සර්විස් පාවිච්චි කරනවා අන්තර්ජාලීය අර අඳුරු වෙබ් අඩවි හරහත් ගනුදෙනු වෙනවා. ඒ කියන්නේ මේක හරිම සංකීර්ණ දේශසීමා ඉක්මවපු ජාලයක්. හරියටම සංවිධානාත්මක අපරාධ ගැටලුවක් බවට පත් වෙලා. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ මොකද්ද? අපි දැක්ක කොහොමද විද්‍යාගාරයකින් පටන් අරන් අයිස් කියන මේ දේ ගෝලීය ව්‍යසනයක් වුණේ කියලා. ඒකේ තියෙන ප්‍රබලතාව පැතිරෙන වේගය ඔව් ලංකාව වගේ තැනක මේකෙන් වෙන්න පුරා විනාශය. අයිස් පරම්පරාවක් ගැන පවා කතා වෙනවා. ඒක හරිම බරපතල කාරණයක්. මූලාශ්‍රය අවසාන වශයෙන් කියවෙන දේ තමයි නීතිය ක්‍රියාත්මක කරන එකයි පුනරුත්ථාපනය කරන එකයි අත්‍යවශ්‍යයි. හැබැයි ඒ මදි තවත් දේවල් අවශ්‍යයි. ඔව් ඒ හා සමානවම වැදගත් අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ග. ලිය ජාවාරම් ජාල තියෙද්දි නිෂ්පාදනයත් ලේසි කියනකොට අයිස් වගේ දෙයකට තියෙන ඉල්ලුමයි සැපයුමයි පිටිපස්සේ තියෙන අර මූලික සමාජ ආර්ථික හේතුවලට පිළියම් හොයන්න සාම්ප්‍රදායික නීතියට එහා ගියපු අලුත් විදිහ මොන වගේ උපාය මාර්ග අවශ්‍ය වේද? ඒක අතරම හිතන්න ඕන ප්‍රශ්නයක්.